ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. අද මයින්ඩ් ස්පීක් කවුන්සිලින් තුලින් මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂ කොටසක්. ඉතින් මගෙන් හුඟක් දෙනෙක් මට කතා කරලා ඉල්ලීමක් කළා නවක ආධුනික උපදේශකවරු කවුන්සලින් උපදේශනය හදාරන අය ඊළඟට ප්‍රැක්ටිස් කරගන්න ටිකක් කල් මදි වෙච්ච අය ඒ හැමෝටම උදව්වක් වන්නට මේ සායනික පුහුණු සැසි කීපයක් පවත්වන්නට කියලා. ඉතින් මම හිතුවා ඊටමත් හොඳයි මේ කොටස අපි කතා කරන එක. මොකද උපදේශනය යෙදෙන උපදේශකවරයෙකුට අනිවාර්යයෙන්ම මේ ප්‍රැක්ටිස් කියන කොටස අවශ්‍යයි. පුහුණුව පරිචය අත්දැකීම් හරිම අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම අද සිද්ධි අධ්‍යයනයක් සමග ඔබත් එක්ක සාකච්ඡා කරනවා කොහොමද මේ සිද්ධි අධ්‍යයනය තුලින් මනෝරෝග එහෙම නැත්නම් මනෝ ආබාධ ඩිසෝඩර්ස් කොහොමද විනිශ්චය කරන්නේ, කොහොමද අපි හඳුනගන්නේ, ඒ සඳහා අපි අපේ සේවාලාභියාට කුමන අන්දමේ සේවාවක් සැපිය යුතුද කියන එක සම්බන්ධයෙන් කතා කරන්නට තමයි මම අද සූදානම් වෙන්නේ. ඉතින් අද මම කතා කරනවා සිද්ධි අධ්‍යයනයක් සම්බන්ධ කරගෙන. ඇත්තටම මේ සිද්ධි අධ්‍යයනය අධ්‍යයන අවශ්‍යතාවයේ මත සකස් කරන ලද මනක් කල්පිත සිද්ධි අධ්‍යයනයක්. ඉතින් ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකාවක් විදිහට අපි වෘත්තීමය ආචාර ධර්ම පද්ධතීන් තුල නිරන්තරයෙන් රැඳී සිටිය යුතුයි. ඉතින් ඒක නිසා මේ අධ්‍යයන පහසුව සඳහා පමණක් උපයෝගී කරගන්න ලද අධ්‍යයනයක් පමණයි. ඉතින් මේ සිද්ධි අධ්‍යයනයක් තුලින් අපි සාකච්ඡා කරන්නේ ඇත්තටම කොහොමද සේවාලාභියෙකුගේ ගැටලුව මානසික අක්‍රමිකතාව කොහොමද අපි හඳුනාගන්නේ, ඒ සඳහා අපි මොන වගේ දේවල්ද කළ යුත්තේ කියන එක. ඉතින් මේ සිද්ධි අධ්‍යයනය ඇත්තටම මේ අරුණි සම්බන්ධයෙන් තියෙන සිද්ධි අධ්‍යයනයක්. 35 වී ඇති අරුණි මහත්මිය මාස 2කට වැඩි කාලයක් නිරන්තර අඩු මනෝභාවය, තෙහෙට්ටුව, අවධානය යොමු කිරීමේ අපහසුතාවය, හිස රදින්, නිින්ද යාමේ ගැටලු ආදී ගැටලු රාශියක් එක්ක මාස 2කට වැඩි කාලයක් ජීවත් වෙච්ච කෙනෙක්. ඒක නිසා ඇය වෛද්‍යවරයෙක් හම්බ වෙලා කතා බහ කරනවා. ඊට පස්සේ වෛද්‍යවරයා විසින් මේ මනෝචිකිත්සක සායනයට උපදේශනයට ඇව යොමු කරනවා. ඉතින් තව දුරටත් ගැටලුව විශ්ලේෂණය කරනකොට මේ අරුණි සම්බන්ධයෙන් අරුණිට ආහාර රුචිය නැතිකම, නිතර දුක හිතෙන ස්වභාවය, අඬන ස්වභාවය දැක ගන්නට හම්බුණා. ඒ වගේම තමයි අය නිතරම හිතපු කාරණාවක් තමයි මට අසාර්ථක බවක් දැනෙනවා. මගේ යටතේ වැඩ කරන අය මට වඩා ඊට මේ විදායක ශ්‍රේණියට සුදුසුයි කියලා ඇයට හිතන වගේ Taman ගැන ආත්ම අභිමානයේ අඩු බවක් ඇයට දැනෙන්න පටන් ගත්තා. මේ නිසා ඇය වැඩ කරන්න තියෙන උනන්දුව ටිකෙන් ටික අඩු වෙලා ගියා. ඒක නිසා ඇය කාර්ය මණ්ඩල රැස්වීම් වලට පවා සහභාගී වීම නවතා දැමුවා. ඇයට ජීවිතය අවසන් කිරීමට අවශ්‍ය බව සිතුනත් නමුත් ඇය සිරුර නසා ගැනීමේ සැලසුම් ප්‍රතික්ෂේප කළා. පෙර මනෝචිකිත්සක ඉතිහාසයක් ඇයට තිබුණේ නැහැ. කියන්නේ මීට පෙර ඇයට මෙවැනි රෝග ලක්ෂණ පහළ වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ඇය සම්බන්ධ වෙච්ච පෙර වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තා අනුව තයිරොයිඩ් ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇයට තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සේවාලාභියෙක් අපිට හම්බ වුණාම අපි කොහොමද මේ ගැටලු හඳුනාගන්නේ? ඇත්තටම මේ අරුණිට තියෙන මොන වගේ මානසික රෝගයක්ද කියන එක හඳුනා ගැනීම උපදේශකවරයෙකුට ඉතාමත් අවශ්‍යයි. ඉතින් ඒක නිසා උපදේශනයේ යෙදෙන උපදේශකවරුන් මේ ගැටලුව තාක්සේරු කරගන්නට වෙනවා මේ සේවාලාභිනියත් එක්ක කතා බහ කිරීම තුලින්. ඉතින් මෙහිදී ඇත්තටම උපදේශකවරයාට අවශ්‍ය වෙනවා උපදේශන කුසලතා.
ඒ වගේම ආචාර ධර්මවලත් ඉන්න එක හරිම වැදගත්. එතකොට මේ තක්සේරු කිරීමේදී මේ රෝගියාගේ එහෙම නැත්නම් මේ සේවාලාභියාගේ රෝග ආරම්භය, මේ රෝග ලක්ෂණ ආරම්භය, රෝග ඉතිහාසය ගැන ඉතාමත් හොඳට අධ්‍යයනය කළ යුතු වෙනවා. ඉතින් මේ රෝගය පටන් ගත්ත කාල සීමාව, ගැටලුවේ ස්වභාවය, ගැටලුවේ බරපතලකම, තීව්‍රතාවය නේද? මේ ගැටලු නිසා මේ සමාජ ක්‍රියාකාරකම් වලට, වෘත්තියට, රැකියාවට, දෛනික වැඩවලට කොච්චර බලපෑම් ඇති වෙනවද කියන එක සාකච්ඡා කරන්නට ඕන. ඊළඟට අවදානමත් විශේෂයෙන් තක්සේරු කිරීම අවශ්‍යයි. සියදිවි වෙනසා ගැනීමේ සිතුවිලි, ස්වයං හානි කිරීම, ස්වයං නොසලකා හැරීම සම්බන්ධයෙන් අපි තාමත් හොඳින් සේවාලාභියත් සමග සාකච්ඡා කළ යුතුයි. වෛද්‍ය ඉතිහාසයත් හරි වැදගත්. ඉදන්ගත රෝග තියෙනවද? නේද? කැක්කුම් වේදනා තියෙනවද? ඊළඟට බෝනෝන රෝග කාරකයන් තියෙනවද? තයිරොයිඩ්, විශේෂයෙන් තයිරොයිඩ් අක්‍රියතාවයන් තියෙනවද කියලා කතා කරන්නට වෙනවා. ඊළඟට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ඇබ්බැහි වෙලාද ඉන්නේ? කොයි වගේ සීමාවන් තුල මත්ද්‍රව්‍ය භාවිතා කරනවද? මොනවද භාවිතා කරන මත්ද්‍රව්‍යයන්, කාරකයන් වගේ දේවලුත් අපි කතා කළ යුතුයි. ඊළඟට තමයි මේ පවුලේ ඉතිහාසය, එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක සාධකයක් හැටියට මේ පවුලේ කාට හරි ඥානමය සාධක ගැනත් අවබෝධයක් ලබා ගැනීම හරි වැදගත්. කවුරු හරි මානසික රෝගී තත්ත්වයන්ගෙන් ඉන්න අය ඉන්නවද? ප්‍රතිකාර දැනට ලබා ගන්න අය ඉන්නවද? එහෙම නැත්නම් සියදිවි නසා ගැනීම වගේ දේවල් වලට පෙළඹිච්ච අය ඉන්නවද? වගේ කොටස් පිළිබඳවත් මේ සේවාලාභියා සමග සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට මේ උපදේශන කුසලතාවවලදී අපි කතා කරනවා නිරීක්ෂණය කියන එක. නේද? එතකොට මේ පෙනුම නේද? අපිරිවෙලද, අපිරිසිදුද, අවුල් සහගතද, මෙයාගේ මුහුණේ ඉරියව්, අපිට ඇස් යොමු, අයි කන්ටැක්ට් කොයි වගේද, මේ සියල්ල අපි නිරීක්ෂණය කරන්නටත් අවශ්‍යයි. ඊළඟට මේ සේවාලාභියාගේ කතාව පැටලිලි සහගතද, ගොත ගහනවද, මන්දගාමීද, කතාව උස්සඬින්ද, ඇග්‍රෙසිව්ද කටහඬ, මේ සියල්ල අපි නිරීක්ෂණය කරන්නට අවශ්‍යයි. ඊළඟට තමයි මේ මනෝභාවය, සිතුවිලි අර මං කතා කළා වගේම බලාපොරොත්තු සුන් විච්ච ස්වභාවයෙන්ද, පාවිච්ච ස්වභාවයෙන්ද කතා කරන්නේ සේවාලාභියා. ඊළඟට වරදකාරී තමන්ට වරද පටව ගන්න හැඟීමක් තියෙනවද? සියදිවි නසා ගැනීමේ සිතුවිලි තියෙනවද? ඊළඟට සංජානනය, අපි හිතන හැටි, දකින හැටි නේද? ඒවත් එක්ක අපි තේරුම් ගැනීම, දුර්වල මතකයන්, අවබෝධය සම්බන්ධයෙන් උපදේශකවරයා මනාව අවබෝධයක් ලබා ගත යුතුයි. මේ තමයි ඇත්තටම අපි සේවාලාභියෙක් සමග ගනුදෙනු කරනකොට ඔහුගේ මානසික රෝගී තත්වයන් තක්සේරු කරගන්නට අවශ්‍ය පසුබිම. ඉතින් ඒක නිසා ඊටම අවශ්‍යයි අපි මේ සේවාලාභියා ගැන, එහෙම නැත්නම් මේ සේවාලාභියාත් එක්ක කටයුතු කරනකොට. එතකොට මේ මගේ තොරතුරු ටිකත් ඒක රාශී කරගෙන මේ අරුණිගේ සිනාරියෝ එක දිහා බැලුවාම අපිට පේනවා මේ අරුණි ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් විෂාද තත්වයෙන් ඉන්න කාන්තාවක් කියලා. විෂාදේ කියන්නේ මොකක්ද එතකොට? නේද? පුද්ගලයෙකුට දිගින් දිගටම සති දෙකකට වඩා වැඩි කාලයක් දුකින් ඉන්නවා නම්, කලකිරීමෙන් ඉන්නවා නම්, රෝගී බවක් තියෙනවා නම්, දෛනික කටයුතු අඩාල වෙලා තියෙනවා නම් අපි මේ தත්ත්වය සාමාන්‍යයෙන් හඳුන ගන්නවා විෂාද තත්වයක් කියලා. ඔබ දන්නවනේ මේ විෂාදය සෙල් ප්‍රතිශ්‍යාව වගේ නේද? ඊටමත් ඉක්මනින් හැදෙන්න පුළුවන් රෝගී තත්වයක් ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක. ඉතින් අපි මේ අරුණිම විශ්ලේෂණය කරනකොට මේ අපි ක්ලයන්ට්ව අපිට පේනවා ඇයට තියෙන විෂාද තත්වයක් කියලා. හැබැයි උපදේශකවරයෙක් හැටියට අපි මේක තවදුරටත් පොඩ්ඩක් විශ්ලේෂණය කරගන්න ඕනේ අපි උපදේශනාත්මක වෘත්තීය දැනුම උපයෝගී කරගෙන. ඒ තමයි ICD-10 වල සඳහන් වෙනවා මේ විෂාද තත්ත්ව වර්ගීකරණයේදී මේ වර්ගීකරණය අනුව මොන වගේ තත්වයකද මේ සේවාලාභියා ඉන්නේ කියලා.
ඉතින් අපිට පේනවා මේ අරුණි එහෙම නැත්නම් මේ අපේ සේවාලාභිනියේ ඉන්නේ මධ්‍යස්ථ විෂාද තත්වයේ. හැබැයි උඩ විෂාද තත්වයට යාමේ අවදානමකුත් අපිට දැනෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සේවාලාභිනිය වෛද්‍යවරයෙකුට යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපිට මේ දැනුම මේ ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් මේ පුහුණුව අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක ඔබට පැහැදිලි නේද? ඇත්තටම මේ පුහුණුව කියන එක කොච්චර අපිට වැදගත්ද කියලා. ඉතින් අපි මේ සේවාලාභිනියගේ සිම්ප්ටම්ස් අඳුන ගන්න ඕනේ රෝගීකාරක ලක්ෂණ. සේවාලාභිනිය එහෙම නැත්නම් මේ කතාවේ ඇතුලේ ඉන්න සේවාලාභිනියගේ thinking pattern එකේ වෙනස්කම්, හිතන විදිය වෙනස්කම්, emotions වල වෙනස්කම්, චර්යාමේ වෙනස්කම්, ඒ වගේම physical well being වල වෙනස්කම් නේද? ශාරීරික යහපැවැත්මේ වෙනස්කම් අපි හඳුනා ගන්නට ඕනේ. ඉන් රෝග ලක්ෂණ ගණනාවක් සමහර රෝගීන් සේවාලාභීන් ළඟ තියෙනවා. සමහර සේවාලාභීන් ළඟ කීපයක් තියෙනවා. හඳුනා ගන්න අපහසු සමහර අවස්ථාත් අපිට එනවා. ඒක නිසා අපි ගැටලුව හොඳින් විශ්ලේෂණය කළ යුතුයි. ඉතින් මේ සේවාලාභිනිය ගත්තාම අඩු මනෝභාවයක් නේද? දුක්ඛ කලකිරීම, එපා වීම, ශක්තිය ක්‍රියාකාරීත්වය අඩු බව, උනන්දුව, සතුට වගේ දේවල් නැහැ කියලා අපිට තේරෙනවා මේ කතාව තුළ. වෙහෙසකාරී බවක් දැනෙනවා, දුර්වල අවධානය නේද? ආත්ම අභිමානයේ විශ්වාසය අඩුයි. ඒක නිසානේ කියන්නේ මම මේ තනතුරට සුදුසු නැහැ කියලා. අනාගතයේ පිළිබඳ අශුභවාදය නේද? නිින්ද සම්බන්ධයෙන් ගැටලු, ආහාර රුචිය සම්බන්ධ ගැටලු තියෙනවා. හැබැයි මේ සේවාලාභිනියට සංහානි කර ගැනීම, සීදී විනාශා ගැනීමේ සිතුවිලි ආවත් ඒ සඳහා යොමු වෙලා තිබුණේ නැහැ. එතකොට අපි ඊළඟට බලන්න ඕනේ මේ වගේ රෝගයක් හඳුනාගත්තට පස්සේ දැන් අපේ සේවාලාභිනියට තියෙන මධ්‍යස්ථ විෂාද තත්ත්වයක්. එතකොට අපි හැබැයි උග්‍ර විෂාද තත්වයට යාමට තියෙන ඉඩකඩ වැඩි කියලා අපිට මේ සේවාලාභිනිය විශ්ලේෂණය කරනකොට තේරෙනවා. ඒකයි අපි මේ ප්‍රැක්ටිස් කියන එක වැදගත්. පරිචය අධ්‍යක්ෂ. එතකොට අපිට මේ සඳහා ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. ඊළඟට මනෝ අධ්‍යාපනය කියන එක උපදේශකවරයෙක් ළඟ තිබිය යුතුම කාරණාවක්. ටෙක්නික් එකක්. නේද? සයිකෝ එඩියුකේෂන් කියන එක. මොකද අපි ළඟට එන සේවාලාභීන් මේ මනෝරෝග සම්බන්ධයෙන් තියෙන දැනුම අල්පයි මේගොල්ලන්ට. වෙනත් අධ්‍යාපනය හදාරපු උගත් සේවාලාභීන් එන්න පුළුවන්. නමුත් මනෝරෝග සම්බන්ධයෙන් තියෙන දැනුම අල්පයි. ඒක නිසා මේ ඔබට වැළඳිලා තියෙන රෝගය මෙන්න මේ වගේ, මේ සඳහා මෙන්න මේ ප්‍රතිකාර තියෙන්නේ. සමහර වෙලාවට මේ රසායනික ක්‍රියාවලිය ඔබේ නේද වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට රසායනික ද්‍රව්‍යවල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කතා කරන්නට වෙනවා. ඊළඟට මේ මානසික රෝග කියන ඒවා සාමාන්‍ය පොදු දෙයක්. ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක හැදෙන්නට පුළුවන්. ඒක නිසා අපි බිය විය යුතු, ලැජ්ජා විය යුතු කාරණාවක් නෙමෙයි ප්‍රතිකාර ගන්න. ඕනතරම් අපේ ලංකාවේ දැන් මේ වෙනකොට හොඳ වෛද්‍යවරු අපිට ඉන්නවා. ඉතින් ඒ හොඳ ඖෂධ තියෙනවා. ඉතින් ඒක නිසා කිසි බයක් නැතුව අපිට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්නට පුළුවන්. ඊළඟට සුදුසු නම් අපිට හිතෙනවා නම් තව පවුලේ කෙනෙක් සම්බන්ධ කරගන්න ඕනේ කිය ඒකත් ඔබ කවුන්සලර් කෙනෙක් හැටියට ඔබට කරන්නට පුළුවන්. ඊළඟට චර්යා රටාවන් වල චේන්ජස් වෙනස්කම් ඇති කරන්න පුළුවන් නම් නේද? නිින්ද යන්නට අපිට ටෙක්නික් කියලා දෙන්න පුළුවන් නම් නිින්ද ගැනීම, නිදා ගැනීම සම්බන්ධයෙන්, ආහාර රටාව සම්බන්ධයෙන් තවත් අපිට අවශ්‍ය නම් පෝෂණ වේදිකයට උනත් යොමු කරන්නට පුළුවන් නේද? ඊළඟට මෘදු ව්‍යායාම සාමාන්‍යයෙන් අපිට ගෙදරදී කරන්න පුළුවන්. ඇවිදීම, මියුසික්, සංගීතය වැනි දේවල් වලට සමන් දෙනේම වගේ පුංචි දේවල් රිලැක්සේෂන් විශේෂයෙන් අපිට කතා කරන්න පුළුවන් සේවාලාභියාගේ තත්වයක් සමග. ඊළඟට අපිට ඊළඟ කොටසට අපි යනකොට මේ මනෝ චිකිත්සාවේදී අපිට CBT එහෙම නැත්නම් සංජානන චර්යා චිකිත්සාව ඔබට මගේ මින් පෙර වීඩියෝ එකක් මම CBT සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් කතා කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝවත් නරඹන්න. ඊළඟට අන්තර්පුද්ගල චිකිත්සාව නේද? ඉන්ටර්පර්සනල් තෙරපි කියන එක සම්බන්ධතා ගැටලු තියෙනවා නම් ඒ බවම කරන්න ඕනේ අපි. ඊළඟට යට ගැටලු තියෙනවා නම් විසඳ ගන්න උදව් කරන්න ඕනේ. හැසිරීමේ සක්‍රියතාවය ඇති කරන්න ඕනේ, ක්‍රියාකාරීත්වය තමන්ගේ චර්යා රටාවේ.
ඊළඟට අපිට සේවාලාභියා කැමැත්ත සහ ඔහුගේ තියෙන මේ ගැටලුවේ බරපතලකම අනුව අපි ගෲප් තෙරපි අපේ තියෙන ඔන්ලයින් සෙෂන්ස් ඒවටත් මේ සේවාලාභියාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට දරුණු මානසික අවපීඩනවලදී එහෙම නැත්නම් විෂාද තත්ත්වයේදී අපිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරාම සමහර වෙලාවට විද්‍යුත් කම්පන ප්‍රතිකාර වුණත් වෛද්‍යවරුන් ලබා දෙනවා. ඊළඟට නේවාසික ප්‍රතිකාර වුණත් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ඇත්තටම මම හිතනවා ඔබට හරි පැහැදිලි මම කතා කරන මේ කේස් ස්ටඩි එකක් එක්ක කොහොමද අපි අපේ උපදේශන ක්‍රියාවලිය අපි යොදවන්නේ කියන එක හරිම වැදගත්. ඉතින් ප්‍රැක්ටිස් කියන එක, පුහුණුව කියන එක උපදේශකවරයෙකුට තිබිය යුතුම කාරණාවක් තියරි කොටස වගේම. ඉතින් අපේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන බැලුවාම අපිට තේරෙනවා විවිධ පාඨමාලාවන් තුල ඔන්ලයින් ක්‍රමයට හුඟක් පාඨමාලා තියෙන්නේ. එතකොට මේ ප්‍රැක්ටිස් කියන එක එහෙම නැත්නම් මේ ක්ලිනිකල් ට්‍රේනින්ග්ස් හම්බ වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා ඔබ මගෙන් ඉල්ලන්නට ඇත්තෙත් ඒක නිසාමයි මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරින්නට කියලා. ඉතින් ඇත්තටම මමත් හිතනවා ඒක හරිම වටිනාකමකින් යුක්ත වේවි කියලා. ඉතින් මේ වීඩියෝව මං හිතනවා ආධුනික උපදේශකවරුන්ට උපදේශනය පිළිබඳ හදාරන්නට සකස් වෙන අයට උපදේශනය පිළිබඳ පරිචය අත්දැකීම් අවම අයට මං හිතනවා මේ වීඩියෝව ඉතාමත් වැදගත් වීඩියෝවක් වේවි කියලා. ඉතින් මේ වීඩියෝව නරඹලා ඔබේ දැනුම කුසලතා ආකල්ප වැඩි දියුණු කරගන්න. හොඳ සේවයක්, හොඳ උපදේශන වෘත්තීමය සේවයක් මේ රටට ලබා දෙන්න. ඉතින් අදට මම ඔබෙන් සමුගන්නවා Mind Speak Counseling තුලින්. ආයිබෝවන්.